හායි ඉතින් කොහොමද ඔයාලට ඔන්න අදත් මම අරගෙන ආව වීඩියෝ එකක්. අද මම වීඩියෝ එකක් අරගෙන ආවේ බ්‍රේක්අප් ස්ටේජ් එකේ ඉන්න හීල් වෙන්න අමාරු ඔයාට. මමත් ගිය අවුරුද්දේ මේ වගේ අමිහිරි සිද්ධියකට මුහුණ දීලා ලබාගත් අත්දැකීම් ඇසුරෙන් තමයි මේ වීඩියෝ එක කරන්නේ. මේ වගේ ටිප්ස් මට ගොඩාක් ඉක්මනට රිකවර් වෙන්න උදව් කරා. එහෙනම් අපි බලමු මොනවද ඒ ටිප්ස් කියලා. පළවෙනි ටිප් එක තමයි no contact ඉන්න එක. මේක හරහා ඔයාට එයාගේ අප්ඩේට්ස් එන එක නවතිනවා. මේකෙන් ඔයාගේ හිත තුළ එයාට අදාළ මතකයන් අප්ඩේට්ස් වීම නවතිනවා. මුල් දවස් දෙක තුන ටිකක් අමාරු වුණත් සති දෙක තුන යද්දී ඔයාට මේ හරහා අලුත්ම වෙනසක් දැනෙවි. ඔයාට මෙයාව පේන හැම සෝෂල් මීඩියා එකකින්ම මෙයාව හයිඩ් කරන්න. ඒ වගේම එලිමහනේ මෙයාව හම්බෙන ස්ථාන, පාරවල්, මගතොට මේ හැම දෙයක්ම මිස් කරලා යන්න ඔයාට පුළුවන්. මේ හරහා ඔයාගේ හිතට ලොකු සහනයක් වගේම ඉක්මනින්ම ආව හීල් වෙන්න පටන් ගන්නවා. මම මේක ගොඩාක් දුරට විශ්වාස කරලා මාව හීල් කරගන්න මම යූස් කරපු මෙතඩ් එකක්. ඊළඟ ටිප් එක තමයි ටැරොට් රීඩින් නොබල ඉන්න එක. මේක මගේ පර්සනල් ඔපීනියන් එකක්. ඒ දවස්වල මමත් රෑ එළි වෙනකන් එක්ස් ආපහු එයිද, එක්ස් මොනවද මං ගැන හිතන්නේ, එයා කවදා වගේ එයිද මේ වගේ කන්ටෙන්ට් යටතේ තියෙන ටැරොට් රීඩින්ග්ස් ගොඩාක් බැලුවා. හැබැයි ඒකෙන් මගේ හිතට නිකන් බොරු බලාපොරොත්තු වෙවිලා මම හීල් වෙන එක පරක් වුණා විතරයි. ඉතින් මමත් ඔයාට හැම වෙලේම කියන්නේ මේ වගේ ටැරොට් රීඩින් බලන්න එපා. මේ වගේ දේවල් ෆලෝ කරන්නත් එපා. ඔයාගේ ජීවිතේ මේන් කැරක්ටර් එක ඔයා. එතකොට මේ වගේ වෙලාවක ඔයා ෆලෝ කරන්න ඕනේ ફોකස් එක තියාගන්න ඕනේ ඔයාගෙන විතරයි. මේ වගේ දේවල් වලින් සමහරක් විට අපිට නෙගටිව් දේවල් ඇහෙන්නත් පුළුවන්, පොසිටිව් දේවල් ඇහෙන්නත් පුළුවන්. එතකොට ඒ වගේ වෙලාවල් වලට එහෙම දෙයක් වුණාම අපිට තවත් බොරු බලාපොරොත්තු හෝ අපේ හිත තවත් කඩාගෙන වැටෙනවා. ඉතින් මේ වගේ දේවල් මිස් කරලා මේ වගේ දේවල් බලන්න යන වෙලාවලුත් ඔයාලට පුළුවන් නම් ඔයාව හීල් කරගන්න එකට යොදාගන්න. මම හිතනවා ඒක තමයි මේ වෙලාවේදී ඔයාලට කරන්න පුළුවන් හොඳම ඉන්වෙස්ට්මන්ට් එක කියලා. මගේ තුන්වෙනි සහ වැදගත්ම ටිප් එක තමයි දුක වවාගෙන කන්න එපා. මොකක්ද මේ? දුක හිතෙන ඒ වගේම බූට් සින්දු, බූට් ෆිල්ම් මේ වගේ දේවල් ඔයාගේ ඇල්ගොරිතම් එකෙන් පවා අයින් කරන්න ඔයාලට මේ වෙලාවේදී සිද්ධ වෙනවා. මේකෙන් වෙන්නේ ඔයාගේ මතක ආපහු පැරිලා ඔයාට තවත් ඇතුළතින් මැරෙන්න සිද්ධ වෙන එක විතරයි. ඔයාට පුළුවන් නම් මේ වගේ දේවල් ඔයාගේ ඇල්ගොරිතම් එකෙන් පවා අයින් කරලා ඔයාගේ ඇල්ගොරිතම් එක මුලින් ඉඳන් වෙනස් කරලා blow up, grow up මේ වගේ content ඔයාගේ ඇල්ගොරිතම් එකට ඇඩ් කරගන්න ඔයාට සෑහෙන උදව්වක් වෙනවා ආපහු ඔයා හිටපු තත්ත්වයට එන්න. ඇල්ගොරිතම් එකටවත් ඔයාව වටන්න දෙන්නේ නැතුව ඒකත් ඔයාට ඕන විදිහට වෙනස් කරගත්තත් ඔයාට මේ ඉන්න අපායෙන් ඉක්මනටම ගොඩ එන්න පුළුවන්. මාත් මේක කරපු හින්දා තමයි ඔයාට විශ්වාසයෙන්ම කියන්නේ. මෙහෙම glow up වීමේ ඒ වගේම grow up වීමට අදාළ content reels videos ඔයාට නිරන්තරයෙන්ම ඇහැ වැටෙනවා කියන්නේ ඔයාගේ මොළයට එතකොට පණිවිඩයක් එනවා. නේද? මමත් මෙහෙම ඉඳලා හරියන්නේ නැහැ. මමත් ඉක්මනටම පිකා වෙන්න ඕනේ කියලා. ඒ වගේම ඔයා නොකළ යුතුම දෙයක් තමයි බූට් සින්දු, ආදරේ දිහාව දක්වන ෆිල්ම්ස් මේ වගේ දේවල් අවොයිඩ් කරන එක. මේකෙන් වෙන්නේ ඔයාට රීල් වෙන්න තියෙන එකම අවස්ථාවක් ඔයාට නැති කරලා දාන එක විතරයි. මේකෙන් ඔයාට තියෙන නැගිටින්න තියෙන එක අඩියත් ආපහු අඩි 7-8ක් පස්සට දාන්න එක විතරයි. ඉතින් එහෙම වෙන්න ඕනේ නැහැනේ. ඔයාට පුළුවන් නම් මේ වගේ සින්දු අවොයිඩ් කරලා සමර් songs ඒ වගේම ස්පැනිෂ් songs ඒ වගේම නම් පුදුම vibe එකක් ඔයාලට හම්බ වෙන්නේ විශේෂයෙන්ම Queen Mafia එතකොට ඇල්ෆා මේ වගේ කන්සෙප්ට් යටතේ තියෙන සින්දු වල නිරන්තරයෙන් අහන්න පුළුවන් නම් මේ වගේ මේ හරහා ඔයාගේ මොළයටත් අයිඩියා එකක් යනවා මමත් මෙහෙම ඉඳලා හරියන්නේ අපෝ මමත් හිටපු තත්ත්වෙට නැගිටින්න ඕනේ කියලා. මෙන්න මේ සිතුවිල්ල ඔයාට ඔය ඉන්න තත්ත්වෙට රිකවර් වෙන්න ලොකු උදව්වක් වෙනවා. ඉතින් මේ වගේ ටිප්ස් අනුගමනය කරොත් අනිවාර්යයෙන්ම තව කිහිපයක් තියෙනවා මම ඊතුරු වීඩියෝස් වලදී අරන් එන්න. ඒකට මගේ channel එක subscribe කරලා එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. මම අනිවාර්යයෙන්ම ඊතුරු වීඩියෝස් වලදී අරන් එන්න. එතකම් මේ ටිප්ස් තුන සතියක් විතර කරලා බලන්න කොහොමද ඔයාලට දැනෙන වෙනස කියලා. මම මේ වීඩියෝ එක සම්පූර්ණයෙන්ම කරේ ගිය අවුරුද්දේ ජනවාරි හෝ පෙබරවාරි මට මතක විදිහට ජනවාරි වගේ ගත්ත මගේ ජීවිතේ මම විඳපු අමිහිරිම අත්දැකීමක් ඇසුරේ. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ගොඩාක් ප්‍රයෝජනවත් වුණා කියලා. ප්‍රයෝජනවත් වුණා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඔයාටත් මේ වගේ ටිප්ස් තියෙනවා නම් අනිවාර්යයෙන්ම වෙන කෙනෙක්ට දැනගන්න අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. එහෙනම් අදට ගිහින් යන සුබ දවසක්.